අපි අවසානයේ සම්පීඩන ප්‍රත්‍යාබලය කියන එකට ගියේ. අපි කිව්වා මේ ප්‍රත්‍යාබලය කියන එක ආකාර දෙකයි. එකක් තමයි ආතන්න ප්‍රත්‍යාබලය සහ ඊළඟට සම්පීඩන ප්‍රත්‍යාබලය. ඊළඟට අපි යන්නේ වික්‍රියාව කියන කාරණේ. දැන් වික්‍රියාව කියලා කියන්නේ අපි ඒක මෙහෙම කියමු. දැන් ඒකක දිගක දිගේ වෙනස් වීම තමයි අපි වික්‍රියාව කියලා හඳුනගන්නේ. ඒකක දිගක දිගේ වෙනස් වීම. නමුත් මේ වික්‍රියාව කියන කාරණේ හැම මේ තනි පදයක් නෙමෙයි. ඒක එක්කෝ ආතන්න වික්‍රියාව, එහෙම නැත්නම් සම්පීඩන වික්‍රියාව, එහෙම නැත්නම් දැන් පරිමාව සඳහා තෝක් ගන්නවා. එතකොට එතන නිකර වික්‍රියාව කාරණේ නිකර මාපාංකයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට වික්‍රියාව කියන කාරණේ ඒවත් එක තමයි අර්ථ දක්වන්නේ. නමුත් අපි අර මෙතනදී පහසුව සඳහන් කළා. අපිට ඇත්තටම දැන් මේකේ මේ පාඩමේ යම් කොටසක් විතරයි තියෙන්නේ. මේ කොහොමද එහෙම තමයි ඉතින් ඕනම විෂයක ගැඹුරටම යන්න පුළුවන්. තව කොටස් තියෙනවා. දැන් අපි චලිත පිනව නිව්ටනියම ඉගෙන ගත්තට ඒකෙත් කෙලවරක් දක්වාම ගියේ නෑනේ. ඒතර මේ ප්‍රත්‍යස්ථාවෙත් ගොඩාක් තව යන්න තියෙනවා. දැන් චලිත පිනව නිව්ටනිය වගේත් නෙමෙයි. අතන ප්‍රත්‍යස්ථ වගේ පාඩම් වල අපි පොඩ්ඩයි පැහැදිලි කරගන්නේ. පොඩ්ඩයි අපි අධ්‍යයනය කරන්නේ. ඒක ගොඩාක් දුරට ඉස්සරහට යන්න තියෙනවා. ඒවට සම්බන්ධ වෙනවා. දැන් ඔය මේ වායුවක වගේ එකක් තමයි. වායුවක් මත අපි පීඩන වෙනසක් ඇති කෙරුවට පස්සේ ඒකේ පරිමාවයේ සිදුවන වෙනස් වීමට අදාළව. එතකොට අපි කතා කරනවා එතන නිකර මාපාංකය වගේ ගුණාංග. ඉතින් ඒව අපි අධ්‍යයනය කරන්න යන්නේ නැහැ. ඒ නිසා මෙතන අපිට ඇත්තටම වැදගත් වෙන්නේ අර දිගිහි සිදුවන වෙනස් වීමත් එක්ක යන එක. නිසා මෙතන වික්‍රියාව අපි මේ විදිහට අර්ථ දක්වගමු. එනකොට පොඩි මාතෘකාවක් දාගන්නකෝ වික්‍රියාව කියලා. වික්‍රියාව කියලා මාතෘකාවක් දාලා වික්‍රියාව කියලා මාතෘකාවක් දාලා අපි ඒක බලමු මොකක්ද කියන කාරණේ. වික්‍රියාව පොදුවේ අපි අර්ථය ගත්තොත් එහෙම නිකන් දල වශයෙන් අර්ථය මුලින්ම ලියාගෙන අපි බලමු මේක. වික්‍රියාව කියන එක ගත්තාම පොදු වශයෙන් ගත්තාම ඒකක දිගක සිදුවන දිගෙහි වෙනස් වීම තමයි අපි වික්‍රියාව කියලා කියන්නේ. ඒකක දිගෙහි සිදුවන දිගෙහි වෙනස් වීම. පැහැදිලිද? දැන් හිතන්නකෝ තන්තුවක් අපි ගත්ත කියලා. තන්තුවක් අපි අදිනවා. ඇදුනහම ආරම්භයේදී තන්තුවේ යම් දිගක් තියෙනවා. ඊට පස්සේ තන්තුව අවසානයේදී යම් දිගක් පෙන්වනවා. එතකොට මේ දිගවල අතර අන්තරින් අපිට මේ ඇදුණු දිග ගත්තේ. ඇදුණු දිග ගත්තේ. අපි ඒකටත් නමක් කියනවා. තන්තුවක් ඇදුණු හෝ හැකුළුණු දිගට අපි කියනවා විතතිය කියලා. තන්තුවක් ඇදුණු හෝ හැකුළුණු දිගට අපි කියනවා විතතිය කියලා. දැන් එතකොට දණ්ඩක් ගත්තොත් දණ්ඩක් සම්පීඩනය වෙනවා. එතනත් අපි කිව්ව හැකි එතකොට විතතියක් ආවා කියලා. ඒකේ විතති. පැහැදිලිද? එතකොට විතතියක් අපි ලබා දුන්නා. ඉතින් දණ්ඩක් තියෙනවා. අපි ගත්තා තන්තුවක් තියෙනවා. තන්තුවක යම් දිගක් තියෙනවා ආරම්භයේදී. ඒකට අපි යම් විතතියක් දුන්නා කියලා හිතන්න. අපි සෙන්ටිමීටර එකක විතතියක් දුන්නා. එතකොට මේ සෙන්ටිමීටර එක කියන විතතිය අපි බෙදුවොත් එහෙම ආරම්භක දිගෙන් ඒකක දිගකට අපි කොච්චරක් දීලාද කියලා අපිට එනවා. මීටර් 10කට මෙච්චර විතතියක් නම් ඒකක දිගට කියලා අපිට ගත්ත හැකියි. අනේ ඒකක දිගකට ලබා දෙන විතතිය තමයි අපි වික්‍රියාව කියලා හඳුනගන්නේ. පැහැදිලිද? ඒකෙදි ඒකක දිගක සිදුවන දිගේ වෙනස් වීම කියලා දැන්ට කියමු. ඒක ඇදීමකට සම්බන්ධව නම් දිගේ වැඩිවීමක් නම් එතන තියෙන එක අපි ආතන්න වික්‍රියාව කියලා හඳුනගන්නවා. ආතන්න වික්‍රියාව. පැහැදිලිද? ඒ කියන්නේ එහෙනම් ඇදුණු දිග බෙදීම ආරම්භක දිග කියන එක. ඊට පස්සේ ඒක සම්පීඩන සම්බන්ධ නම් ඒක හඳුනගන්නේ සම්පීඩන වික්‍රියාව කියලා. සම්පීඩන වික්‍රියාව. පැහැදිලිද ඒ කාරණේ? හරි. එතකොට වික්‍රියාව කියන කාරණේ ඒකක දිගක සිදුවන දිගේ වෙනස් වීම. ඒ අනුව වික්‍රියාවට පොදුවේ ගත්තොම ඒකක හෝ මාන නැහැ කියලා අපිට තේරෙනවා. මොකද ඇදුණු හෝ හැකුළුණු දිග, ඒ කියන්නේ විතතිය බෙදන්න ඕනේ මුළු ආරම්භක දිගේ. ආරම්භක දිගින් ආරම්භක දිගෙන් බෙදුවොත් එහෙනම් අපිට ලැබෙන්නේ ඒකක නැති රාශියක් නේ. එතකොට වික්‍රියාව කියලා කියන කාරණා පැහැදිලිද? ඒක හොඳයි අත්තටම අර ඒකක සහ මාන පාඩමට අදාළ කරගත්ත එක අපිට. ඒකක සහ මාන පාඩමට අදාළ කරගත්ත හැකි ඒකක හෝ මාන නැති භෞතික රාශියක් වෙනවා වික්‍රියාව. ඒ වගේම අපි දන්න එහෙම රාශි ගොඩක් තියෙනවා. දැන් ඝර්ෂණ සංගුණක ගත්තත් එහෙමනේ. ඊළඟට වර්තනාංක ගත්තත් ඒකක හෝ මාන නැහැ. පැහැදිලිද? වර්තනාංක ගත්තත් ඒකක හෝ මාන නැහැ. නිරපේක්ෂ වර්තනාංක වේවා, සාපේක්ෂ වර්තනාංක වේවා ඒකක හෝ මාන නැත. හරි, ඒ කාරණේ පැහැදිලි. එහෙනම් උතන මුලින්ම ලියාගන්න වික්‍රියාව කියන්නේ. වික්‍රියාව කියලා මාතෘකාව දාලා උතන ලියන්න ඒකක දිගක සිදුවන දිගෙහි වෙනස් වීම.
ඒකක දෙකක සිදුවන දිගෙහි වෙනස් වීම වික්‍රියාවයි. ඒකක දෙකක සිදුවන දිගෙහි වෙනස් වීම වික්‍රියාවයි. ඒකක දිග සිදුවන දිගෙහි වෙනස් වීම වික්‍රියාවයි. හරි මේකටම අදාළනේ වචනයක්නේ අපිට විතතිය කියන කතාව. අපි ඒකත් මෙතන සම්බන්ධ කරමු. විතතියක් ලැබෙනවා කියන කාරණා. ඒක පොදුවේ ගත්තම දණ්ඩක් ඇදුණු හෝ හැකුළුණු දිග අපි හඳුනා ගන්නවා විතතිය කියලා. ඒක සංකේත කරනවා සිම්පල් E වලින්. සමහර තැන්වල අපි සිම්පල් X කියන එකත් ගන්නවා. විතතිය කියන. ඒකත් මෙතනම දාගමු. තවත් දාලා ගන්න. ඒකක දිගක සිදුවන දිගේ වෙනස් වීම තමයි වික්‍රියාව කියලා අපි හඳුනාගන්නේ. විතතිය කියන කාරණේත් අපි ගමු. එතකොට මෙතන අර දැක්වීම වලට වැදගත් වෙනවා. ඒ සිලියා ගන්න. කියන්න තවත් දාලා හරි කමක් නැහැ. දණ්ඩක් ඇදුණු හෝ හැකුළුණු දිග. දණ්ඩක් ඇදුණු හෝ හැකුළුණු දිග. දණ්ඩක් ඇදුණු හෝ හැකුළුණු දිග. විතතිය. මේ විතතිය. දණ්ඩක් ඇදුණු හෝ හැකුළුණු දිග. මේ විතතිය වරෙන් දාන්න සිම්පල් E කියලා. දණ්ඩක් ඇදුණු හෝ හැකුළුණු දිග. වරෙන් දාන්න සිම්පල් විතතිය සිම්පල් E. දණ්ඩක් ඇදුණු හෝ හැකුළුණු දිග. මේ විතතිය සිම්පල් E ලෙස හැදින්නේ. මේ විතතිය E ලෙස හැදින්නේ. හරි එහෙනම් යටින් අපි ලියන්න පුළුවන් වික්‍රියාව කියලා කියන්නේ විතතිය බෙදීම ආරම්භක දිග කියලා නේද? යටින් නේද එහෙනම් වික්‍රියාව ඒ අනුව වික්‍රියාව සමානයි. ඒ අනුව වික්‍රියාව සමානයි. ඒ අනුව වික්‍රියාව සමානයි. වික්‍රියාව කියලා කියන්නේ ඒකක දෙකක සිදුවන දිගේ වෙනස් වීමනේ. ඒතකොට දිගේ වෙනස් වීම කියලා කියද්දී ඇදුණු හැකුළුණු දිගක් ගන්න වශයෙන් විතතිය කියනවා. විතතිය බෙදීම ඒකක දිගක සිදුවන. ඒතකොට එක දිගකට කොච්චරද කියන ආරම්භක දිගෙන් බෙදුණා හරිය. ආරම්භක දිග. ආරම්භක දිග. මෙන්න මෙහෙම ලියා ගන්න. ඒ අනුව වික්‍රියාව සමානයි විතතිය බෙදීම ආරම්භක දිග. අපිට ඒකේ සංකේත වලින් ගත්තොත් විතතියට අපි E දාන සංකේතය ආරම්භ දිග අපි L කියලා ගමු. L. එහෙනම් E බෙදීම L තමයි වික්‍රියාව කියලා කියන්නේ. වික්‍රියාව කියන්නේ E බෙදීම L. මේකට ඒකක හෝ මාන නැහැ කියන කාරණේ යටින් ලියා ගමු. මේකට ඒකක හෝ මාන නොමැත කියලා ගන්න. මෙයට ඒකක හෝ මාන නොමැත. මෙයට ඒකක හෝ මාන නොමැත. මෙයට ඒකක හෝ මාන නොමැත. දැන් එහෙනම් මේකේ කාරණා දෙකට යමු. අතන ආතන්‍ය ප්‍රත්‍යය බලය සහ සම්පීඩන ප්‍රත්‍යය බලය. ඒකක වර්ගඵලයක් සඳහා යෙදෙන බලය. මෙතන ඒකක දිගක් සඳහා දිගේ වෙනස ඒක දිගක් සඳහා දිගේ වෙනස ආතන්‍ය වික්‍රියාව හෝ සම්පීඩන වික්‍රියාව. ඔය දෙකනේ තියෙන්නේ එතකොට. පැහැදිලිද? එහෙනම් ලියන්න යටින් අනුමානව දාලා ආතන්‍ය වික්‍රියාව කියලා දාගන්න. ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය වික්‍රියාව. ඇත්තටම වික්‍රියාව කියන පදේ නෙමෙයි තියෙන්නේ. ආතන්‍ය වික්‍රියාව හෝ එහෙම නැත්නම් සම්පීඩන වික්‍රියාව හෝ කියන කාරණේ. එහෙම නැත්නම් නිකර වික්‍රියාව කියන කාරණේ. නිකර වික්‍රියාව කියලා එකක් තියෙනවා. නිකර වික්‍රියාව කියලා කියන්නේ තරලයක අපි ගත්තා ද්‍රව හෝ වායුවක පරිමා අපි පීඩනයක් යදුවට පස්සේ පරිමා වෙනස් වෙනවානේ. පරිමා වෙනස බෙදීම ආරම්භක පරිමාව. ඒක තමයි ඒතකොට නිකර වික්‍රියාව කියලා කියන්නේ. පැහැදිලිද? දැන් මේකෙන් තේරෙනවා එතකොට නිකර වික්‍රියාව කියලා කියන්නේ පරිමා වෙනස බෙදීම ආරම්භක පරිමාවනේ. ඒතකොට වික්‍රියාව කියලා පොදු පදයක් අපි අර්ථ දැක්වුවොත් එහෙම ඒකක දිගක සිදුවන දිගේ වෙනස් වීම කියලා ඒක වැරදි කියන්නේ. මම කියන එක තේරෙන්නේ නැද්ද? වික්‍රියාව කියලා පොදු පදයක් අපි හඳුනාගත්තොත් එහෙම ඒකක දිගක සිදුවන දිගේ වෙනස් වීම කියලා. ඒ වික්‍රියාව කියලා කියන්නේ හැම වෙලෙම දිගක් සඳහා. නමුත් නිකර වික්‍රියාව කියලා කියන්නේ එතකොට අර පරිමාවක් සඳහා. වික්‍රියාව එහෙම අර්ථයක් වන්නේ නැහැ. නමුත් අර වික්‍රියාව වෙන්නේ අර ඒ අනිත්‍යවත් එක්ක. ඒ කියන්නේ එක්ක නිකර වික්‍රියාව එක්ක ආතන වික්‍රියාව. එහෙම නැත්නම් සම්පීන වික්‍රියාව වශයෙන් තමයි නෙවෙයි. ඉතින් එච්චර දුරට හිතන්න එපා. මම නිකන් දැනගෙන ඉන්න කිව්වේ. පැහැදිලිද? අපිට මාපාංක ගත්තහමත් අපි ඉස්සරහට එන්නේ යම් මාපාංකය කියන කාරණේ පමණයි. ඊට අමතරව තව මාපාංක වර්ග තියෙනවා. නිකර මාපාංකෙත් සම්බන්ධ වෙනවා. ඉතින් වැඩි දුර අධ්‍යයනය කරන්න ගියහම විශ්වවිද්‍යාලවල ඔකට මේක මේ තාමත් හොදට අධ්‍යයනය කරන්න පුළුවන් විෂයක් බවට පත් වෙනවා. හැබැයි මේකෙත් ඉතින් අර මේක solid state කියලා අපිට මේ විෂය තියෙනවා. මේ ඒකට මේක සම්බන්ධ වෙනවා solid state ඝන තත්ත්වය කියන කාරණේ. solid state කියන ඒක විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකෙදිත් හැබැයි ඉතින් තේරුම් ගන්න ත්‍රිමාන තෝරන් ගන්න. ඒකෙදිත් අර යොදා ගන්න වෙනවා මේ උගන්නන අයට
මේ අර දැලිස් ව්‍යුහෙම ඉගෙන ගන්න අර බෝල තියෙන අර ඔය තියෙන නේද ඔය කට්ටිය දන්න ඔය කට්ටිය රසායන විද්‍යාව කරද්දී එහෙම කරන්නේ කාබන් දැන් CH4 කොහොමද තියෙන්නේ ඊට පස්සේ මේ චතුස්තලීය හැඩ කියයි නේද එක එක ඔය හැඩ තියෙන හැඩතල ඉවර රූප ඔළුවේ අඳගන්න යද්දී ටිකක් අර ලේසියට මුලින්ම එක පෙන්නනවා මෙන්න මෙහෙම කියලා කෝටු ගහලා තියෙන ඒ වගේ සැකස්මකට යනවා පැහැදිලි ඉතින් ඒක මනසින් අධ්‍යයනය කරගන්නත් පුළුවන් මෙන්න මෙහෙම තමයි ස්ට්‍රක්චර් එක තියෙන්නේ කියලා එහෙම තමයි මේවා ඩෙවලොප් වෙන්නේ එතකොට ඔය ග්‍රහලෝක චල්තියේදී කොස්මොලොජි වගේ සබ්ජෙක්ට් එකක් ගත්තා විශ්වවේදී එහෙම ඇස්ට්‍රොෆිසික්ස් වගේ එකක් ගත්තොත් ඒකෙදිත් ඔය රූපේ වලට යන්න වෙනවා. ඒ කියන්නේ දැන් පෘථුවිය වටා කොහොමද මේ සඳ යන්නේ? ඒක ඊට පස්සේ චන්ද්‍රයා මේ ඉර තියෙනවා. ඉරත් එක්ක කොහොමද අනිත් ඒවා. එහෙම ඒවා ටිකක් අර ත්‍රිමාන අවකාශෙ ඒක අල්ල ගන්න ඕනේ. මම දැක්ක එක තැනක තිබ්බර යම් දාර්ශනිකයෙක්ද විද්‍යාඥයෙක්ද මම මතක නැහැ. මම කොහෙන්ද පොත කියව කියලාත් ගන්න. මතකයක් නැහැ. නමුත් ඒක යම් පුද්ගලෙක් කියලා තියෙනවා මේ මුළු විශ්වයේම මුළු විශ්වය ගත්තාම මේ පරමාණුක සැකස්මක් තියෙන්නේ කියලා. හරි. පරමාණුක සැකස්මක් තියෙන්නේ කියලා. මුළු විශ්වයේම. ඒ කියන්නේ දැන් අපි ගත්තාම පරමාණුව ගත්තාම න්‍යෂ්ටිය තියෙනවා. ඒක වටා ඉලෙක්ට්‍රෝන යනවනේ. එයා විශ්ලේෂණය කරලා තියෙනවා මේක තමයි ප්‍රධාන මූලිකයේ ඒකෙන්ම තමයි මේ ඔක්කොම ලොකුට වෙලා තියෙන්නේ. ඒකෙන් හැදිලා කියන්නේ මේ විශ්වය ගත්තාම න්‍යෂ්ටියක් වගේ එකක් ඇවිල්ලා න්‍යෂ්ටියක් තියෙනවා ඊට වඩා ඒ වටා මේ අර ඉලෙක්ට්‍රෝන තියෙන ආකාරයට ග්‍රහලෝක වෙන්නේ නැති මම දන්නේ මට එයාගේ වාදය කියවන්න හම්බුන්නේ නැහැ. පරණ පුද්ගලෙක් මට මතක හැටියට. එයාගේ තර්කය එහෙම එකක්. ඕක නම් මටත් නිකන් අපිටත් හිතෙනවානේ. අපිටත් හිතෙනවා. ඒ කියන්නේ හැබැයි ඒක අර පරමාණුවේ පරණ ආකෘතිත් එක තමයි ගොඩක් හිතෙන්නේ නේද? අර මේ ප්‍රොබිලිටි ෆන්ක්ෂන් එක නෙමෙයි සම්භාවිතාව ඒකත් එක නෙමෙයි අර ඒ කියන්නේ න්‍යෂ්ටිය තියෙන එක වටා ඉලෙක්ට්‍රෝන යනවා කිව්වහම නිකන් අර එහෙම යද්දිම අපිට එනවා නිකන් ග්‍රහලෝක චලිතය වගේ නිකන් හිතෙනවා. එහෙම එකක් තමයි තියෙන්නේ කියන කතාන්තරයක්. නේද? අර සමහරට අර කටුස්සු එහෙම දැක්කම අපිට හිතෙන්නේ මේක ඩයිනෝසෝර් යුගයෙන් එන ඩයිනෝසෝර් පැටියෙක්ද කියලා. කටුස්සුත් ඉන්න සමහරට ඒකේ සම්බන්ධයක් තියෙනවා ඇති මම දන්නේ මම බයෝ කරලා නැති නිසා. ඔය කට්ටියන්ට මොකක් හරි සම්බන්ධයක් ඇති මම දන්නේ එහෙම ගන්නව නැද්ද කියලා. කූණෙක් එහෙම දැක්කම හිතෙනවා නිකන් ඒ ඩයිනෝසෝර් යුගයේ කියලා එවුන් වගේද කියලා. මේ කටුස්සු එහෙම දැක්කම හිතනවා සමහර කටුස්සු ඉන්නවා දැකලා තියෙනවා නිකන් අර ඔත්තුපාඩියක් බය හිතෙන අර ගොරහැණි කටුස්සු. උන් දැක්කම හිතෙනවා මේකත් අර ඩයිනෝසෝර් යුගයේ හිටිය අර ගොරහැණි එවුන් වගේද කියලා. මම දන්නේ ඒ යුගය අපිට නෑනේ ඩයිනෝසෝර් හිටිය යුගය අපිට නෑ. මොකක්ද තාත්තේ තියෙන. කොහොම හරි කමක් නෑ මම මේ කිව්වේ නිකන් මේ කාරණයක් එක්ක. හරි අපිට ඉස්සරහට යන්න තිබ්බොත් එහෙනම් හරි ඒතර වික්‍රියාව කියන එක අපි ගත්තා. දැන් අපි යමු ආතන්න වික්‍රියාව කියලා අනුමාතුවක් දාගන්න. තියාගන්න ආතන්න වික්‍රියාව. ආතන්න වික්‍රියාව. ආතන්න වික්‍රියාව. ආතන්න වික්‍රියාව. යටතේ ලියාගන්න දණ්ඩක් හෝ තන්තුවක් ඇදීමේදී දණ්ඩක් හෝ තන්තුවක් ඇදීමේදී එතන තන්තුවකුත් ඇදෙන්න පුළුවන් නේ. දණ්ඩක් හෝ තන්තුවක් ඇදීමේදී දණ්ඩක් හෝ තන්තුවක් ඇදීමේදී ඇතිවන වික්‍රියාව දණ්ඩක් හෝ තන්තුවක් ඇදීමේදී ඇතිවන වික්‍රියාව ආතන්න වික්‍රියාවයි. 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 ආතන්න වික්‍රියාව. මොකද බලන්න දැන් අපි ප්‍රත්‍ය බලයක් යොදලා මේක ඇද්ද කියලා හිතන්නකො. මේක ඇද්ද අපි උඩ මෙතන F බෙදීම ඒ තමයි ප්‍රත්‍ය බලය. හරි ඔකට හිතයි මේ ප්‍රත්‍ය බලයේ නියතද මොකද කියන කතාව එක පස්සේ කතා කරමු හිමීට. ඒ කියන්නේ ආරම්භ ඉඳලා F බලයම දෙන්නේ කොහොමද කියන කාරණා අපි ඒක ඉස්සර කතා කරමු. දැන් මෙන්න ආරම්භක දිග අපි ගත්තොත් මෙයාගේ L කියලා. එහෙනම් දිගෙහි සිදුවන වැඩිවීමනේ මෙතන ඇදීමක් එක ආතන්. දැන් මේක තමයි විතතිය E කියලා අපි කියන්නේ. වැඩි ඇදුණු ඇතුළු දිග විතතිය. ඒක තමයි අපි E කියලා කියන්නේ. එහෙනම් මෙතන අපි ලියන්න පුළුවන් ආතන්‍ය වික්‍රියාව කියන එක. ආතන්‍ය වික්‍රියාව මෙන්න බලන්න. ආතන්‍ය වික්‍රියාව සමාන වෙන්නේ බලයේ බෙදීම
sorry ආතන වික්‍රියාව සමාන වෙන්නේ විද්‍යතිය ඊ බෙදීම ආරම්භක දිගේ උන ආතන වික්‍රියාව ඊ බෙදීම L කියලා ගත්ත හැකි. දැන් ආතන ප්‍රත්‍යබලය තමයි F බෙදීම E කියලා එන්නේ. ආතන වික්‍රියාව. ඔක ලියාගමු එහෙනම්. ආතන වික්‍රියාව කියන්නේ මොකද කියලා අපි ලියාගත්තා. මේ රූපය ඇඳලා ආතන වික්‍රියාව සමාන E බෙදීම L කියලා ගන්න. මේකට ඒකක හෝ මාන නොමැත කියන කතාව ලියුවේ නෑ නේද? අතන මුඩින් පුළුවන් නම් ලියා ගන්නකො අරක ආතන වික්‍රියාව ලියන්න කලින් ලියා ගන්නකො. ආතන වික්‍රියාව ලියන්න කලින් අපි ලියුවානේ වික්‍රියාවක යටතේ. වික්‍රියාව යටතේ ලියුවානේ. වික්‍රියාව කියන්නේ E බෙදීම L කියලා අවසන් ලියුවානේ. එතන යටින් ලියන්න මෙට. නැත්නම් වික්‍රියාවට ඒකක හෝ මාන නොමැත. වික්‍රියාවට ඒකක හෝ මාන නොමැත කියලා දාගන්න. මේක එකින් එක ගන්න මේක. ඔන්න දැන් අපි අලුත් කාරණයක් ඉගෙන ගත්තා. වික්‍රියාවට ඒකක හෝ මාන නොමැත. ඒක මාන පාඩමට හොඳයි. හරිද? මෙහෙම හරි ලස්සනට සූත්‍රගත කරලා මේ පාර එකපාරම වැඩි ඉවර කරගන්න. පාඩම් ටික හරි ලස්සනට ගන්න. තමන්ට පුළුවන් නම් ෂෝට් නෝට් එකක් වුණත් ගහගන්න. එහෙම ගැටලුවක් නැහැ තමන්ට අවශ්‍ය නම්. එහෙම කමක් නැහැ. එහෙම මම පාක් කියන්නේ නැහැ. නමුත් මේවා ෂෝට් නෝට් ගහන්න තරම් දේවල් නෙමෙයි. මොකද ෂෝට් ඔක්කොම ෂෝට් නෝට් තමයි. හැබැයි මේ පාඩම් ටික ලස්සනට කම්ප්ලීට් කරගන්න. කාර්යශක්ති ක්ෂමතාවෙන් මේ පාර 2020 ඒ ලෙවල් පේපරේ ආව රචනා ප්‍රශ්න නේද කාර්යශක්ති ක්ෂමතාවට එක්ක. ඒක කෙරුවද තමන් සම්පූර්ණයෙන්? හිතලා බලන්න. දැන් මම අලුත් ටියුට් එකේ දාලා තියෙනවා 2020 ප්‍රශ්නයක්. ඒක තමන් ඒක කෙරුවද දැන්? මේ වෙද්දී ඉවර කරගත්තද? ඒකෙන් අලුත් දේවල් ඉගෙන ගන්න තිබ්බද අපිට තියෙනවා. ඉතින් ඒක තමන්ගේ අතේ තියෙන. මම කරන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. 2020 පේපර් එකට අදාළව 20 විතරක් නෙමෙයි 19 18 මාකින් තියෙනවා අන්තර්ජාලය ගත්ත හැටි. ඔරිජිනල් මාකින් තියෙනවා. ඔරිජිනල් මාකින් එක ඩවුන්ලෝඩ් කරගත්ත හැටි. නැත්නම් මම ඉල්ලගත්ත හැටි. ඒතර ඒක බලාගෙන තමන් 2020 කාර්යශක්ති ක්ෂමතාව ගන්න ඉවර කෙරුවද මේ වෙද්දී? 2020 ආව ආලෝකයේ ඇසට අදාළ ගානක් නේද? ඒ ගාන සම්පූර්ණ ඉවර කෙරුවද? මේක තමන් තේරුම් ගන්න ඕනේ. වෙලාව හදාගෙන ඒක ඉවර කරන්න. පාඩම් පිටින් අපි මේ ඔක්කොම ඉවර කරලා අවසාන වෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ පාඩම ඉවරලා ඊළඟ පාඩමක් තියලා දැන් තියරි කෙනෙකුට රිවිෂන් කෙනෙකුට මේක ඉතාමත් සරලව කර හැකියි. දැන් තමන් කාර්යශක්ති ක්ෂමතාවෙන් ගිය පාර ආව ගාන 2020 ගාන 19 හරි ඒ ආව ගාන ඉවරද? තමන් කල්පනා කරලා බලන්න. එච්චරයි. හරිද? තමන් කල්පනා කරලා බලන්න. ඇයි ඒක කෙරුවේ නැත්තේ? එහෙම කෙරුවේ නැත්තම් තමන් කැපකිරීම මේකද? තමන් කැප උනේ මේකද? නේද? තමන් කැප වෙලා වැඩ කරන කෙනෙක්ද? තමන් සුදුසුද විශ්වවිද්‍යාලය යන්න? තමන් සුදුසුද වෛද්‍ය පීඨයට යන්න? මේක තමන් තේරුම් ගන්න ඕන. තව අවුරුදු 4කින් 5කින් විතර තමන්ට ආමන්ත්‍රණය ගන්න වෙනස් විදියකට. මම කිව්වනේ. අමාලි ගත්තොත් එහෙම නැත්නම් අවිශ්ක ඉන්නවා දිනෙත් ඉන්න මෙතන. ડોක්ටර් වෙන්න පුළුවන් සමහරට. අමාලි මෙතන බයෝ. ડોක්ටර් මාලි වෙන්න. අවුරුදු 5කට පස්සේ මේ ගෞරවය ලැබෙන්න තමන් සුදුසුද? තමන් 2020 පේපර් එකේ කාර්යශක්තිය ගාන හැදුවද? ආලෝකයේ ගාන හැදුවද? කම්ප්ලීට් කරලා මාකින් එක බලලා හැදුවද? හදලා නැත්තම් හරි එහෙනම් ඒකට අදාළ රිටන් එක ලැබෙයි. මොකද ඒක හදපු ළමයි ඉන්නවනේ. හදපු ළමයි ඉන්නවනේ. ඒතකොට ඒ ළමයිට ලැබෙන එකයි තමන්ට ලැබෙන එකයි හිතන්න පොඩ්ඩක්. තමන්ම කල්පනා කරලා බලන්න. ඔව් මේ කැපකිරීමට අදාළව ගෞරවය ලැබෙන්නේ. තව අවුරුදු 5කින්. තන්නේ කර තමන් වෙනම චරිතයක් වෙන්න. ඔය ඉන්න මේ හාල්පාරු චරිත නෙමෙයි. දැන් මෙතන ගත්තාම මේ අර මේ අපි කියන්නේ ගුහන් මේකෙන් ඇදලා දාපු ගැරන්ඩියා වගේ නේද? මේ බිනින් ඇදලා දාපු ගැරන්ඩියා වගේ ඉන්නේ කට්ටිය. විහිං අවුරුදු 5 විතර වෙනස්ම චරිතය. අමුතුම චරිත. ගෞරවය කරන කට්ටිය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය, මෙඩිකල් ෆැකල්ටි නැත්නම් ඉංජිනේර් ෆැකල්ටි. ඉතින්ද යන්න නම් මෙහෙම සරලව ඉඳලා පුළුවන් වෙයි. සමහර අය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන් ලොකු මහන්සියකුත් නෑ වගේ නිකන් නේද? හරි ජීවිතේ සරලව යනවා. ඒ වැඩ කරන්නේ ඒකයි මම ඒකයි කියන්නේ මගෙන් අහුවොත් එහෙම නම් නැවත ඉස්කෝලේට යන්න කැමතිද කියලා. උඩු අම්මේ මම නම් කැමති නෑ. සමහර අය හරි කැමති. සමහර අය හරි කැමති යන්න. මම කියන්නේ මේ එහෙම නෙමෙයි සමහර අය කියනවා අපි නම් ඒ ඉස්කෝල අවධිය සමනල් අවධියට හරි කැමති. අර දෙවෙනි නිම හරි ඔය සංගීතය හරි බලලා හිතනවා. අපි නම් හරි කැමති. සංගීතය එහෙම තියෙනවා මම දන්නේ. අපි නම් හරි කැමතියි කියන්නේ. ඒ යුග අපිට නම් තිබ්බේ නෑ බොරු කියන්නේ මොකද? ඔය දෙවෙනි නිමේ පෙන්නන යුග අපිට තිබ්බේ නෑ. අපිට පටන් ගත්ත වෙලාවේ අපි වැඩ.
ඉංග්‍රීසි හරි ඩික්ටේෂන් හරි ඊට පස්සේ ගණිතය හරි ආවසන ශිෂ්‍යත්ව ඊට පස්සේ O level එතනින් ඉවර නෑ ඊට පස්සේ A level මම අර දැක්කා දාලා තිබ්බා පෝස්ට් එකකුත් ජීවිතය කියලා කියන්නේ ගත්තහම අපි යම් යම් ජීවිතය කියලා හිතුවහම වෙලා තියෙන යම් යම් කාල තුල යම් යම් ඉලක්ක සඳහා ක්‍රියා කිරීම පමණයි. එච්චරයි. පහවසරේදී පහවසරට එනකම්ම අර පහ ශිෂ්‍යත්ව ඊළඟට O level. ඒ අතර පොඩි කාලයක් තිබ්බා. ඊට පස්සේ A level. දැන් ඔය කට්ටියගේ ජීවිතේ මුලින්ම බලන්න පොඩ්ඩක් මේ යුගයේම ඔය කට්ටිය මතක A level විතරනේ මතක. වෙන ඒව මතක නැහැනේ ජීවිතේ වින්දද කියලා. කොහොම තමයි ටික ටික යන්නේ. ඉතින් ඒ නිසා මම කිව්වේ නැවත මම නම් අර එතෙන්ට යන්න හම්බෙන්නේ බෑ අය. අය නැවත O level කරන එක E level කරන එක අමාරුයි. මේ විදියට පන්ති යන්න නේද ගියේ කොහොමද කියලා මතක් නෑ. දැන් හිතන්න ඔයකට පොඩ්ඩක් හිතලා බලන්න දැන් අවුරුදු 13ක් විතර. කොහොමද උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ ගියේ කියලා. ගියානේ කොහොමද? එක වසෙන් ඉඳලා පාන්දර සමහරට 4ට 6ට වෙන්න පුළුවන් 5ට වෙන්න පුළුවන් 6ට වෙන්න පුළුවන්. 7ට නම් අමාරුනේ. හරිද? ළඟපාත යන 4ට යන්නත් පුළුවන්. ඉතින් එහෙම ගිහිල්ලා ඉස්කෝලේ ගියා අවුරුදු 13ක්. එතන ඉවරයි දැන් ඉවරයි. ආ යන්න නෑ. එහෙනම් ඒක ගැන හිතලා සතුටු වෙලා මේ අවසාන ටික කරගන්න. අවසාන ටික කරන්න. එතකොට ඒකයි මම නම් කියන්න තියෙන්නේ. හරි කොහොම හරි කමක් නෑ. දැන් ආතන්නේ වික්‍රියාව කියන එක අපි ගත්තා ඊබෙඩිමෙල්. මේකත් එහෙනම් දාගන්න ඕනේ. අපි කිව්වා නැවත මෙන්න මේකත් ගන්න කියලා. අරක ලිව්වට පස්සේ අපි ලිව්වනේ වික්‍රියාවට ඒකකෝමාන නොමැත කියලා අපි ලිව්වා අර මූලිකේ අපි අන්ත විච්ච ටික. දැන් නැවත ආතන්න වික්‍රියාව කියලා ලියලා මාතෘකාව. ඊට පස්සේ අපි ලිව්වනේ තන්තුවක් දණ්ඩක් කියලා. දණ්ඩක් තන්තුවක් වෙනත් පුළුවන් ඇදීමකදී ඒක දිග සිදුවන දිගේ වෙනස් වීම තමයි අපි ආතන්නේ වික්‍රියාව කියලා ගත්තේ. මෙන්න මේක ඊට පස්සේ අදගත්තද ඔකට දැන් මේක ගත්තට පස්සේ යකින් ඊළඟට අපි ගමු සම්පීඩන වික්‍රියා. ලියා ගන්න මාතෘකාව දාලා සම්පීඩන වික්‍රියා. සම්පීඩන වික්‍රියා. සම්පීඩන වික්‍රියා. සම්පීඩන වික්‍රියා. ඊයකට ලියා ගන්න සම්පීඩන වික්‍රියාව වැඩසී. දණ්ඩක් සම්පීඩනය කිරීමේදී ඇතිවන වික්‍රියාව දණ්ඩක් සම්පීඩනය කිරීමේදී ඇතිවන වික්‍රියාව දණ්ඩක් සම්පීඩනය කිරීමේදී ඇතිවන වික්‍රියාව සම්පීඩන වික්‍රියාව දණ්ඩක් සම්පීඩනය කිරීමේදී ඇතිවන වික්‍රියාව සම්පීඩන වික්‍රියාව දණ්ඩක් සම්පීඩනය කිරීමේදී ඇතිවන වික්‍රියාව සම්පීඩන වික්‍රියාව මෙන්න එහෙනම් එල්ටි ගති දණ්ඩක් අපි බලයක් යොදලා සම්පීඩනය කරනවා. මේ බලය අපි අත්දක්වන්නේ ප්‍රත්‍යය බලය වශයෙන් ඒකක වර්ග බලයක් සඳහා. මෙන්න බලය F මෙන්න හරස්කඩ E. දැන් අපි හිතමු ඇකුණු දිග එකක් විතතිය කියලා අපි නම් කරන්නේ. සිම්පල් E කියලා. ඇදුණු ඇකුණු දිගට පොදුවේ කියන්නේ විතතිය කියලා. විතතිය කියලා තමයි පොදුවේ කියන්නේ. ඒ ආරම්භ දිග F එහෙනම් මෙතන සම්පීඩන වික්‍රියාව ලියන්න පුළුවන්. සම්පීඩන වික්‍රියාව මාත් එක ලියන්න යන්න. සම්පීඩන වික්‍රියාව මේක ඇදලා ලියන්න. සම්පීඩන වික්‍රියාව සමානයි E බෙදීම L නේද? මාත් එකම හදාගෙන රූපය ඇදලා මේක ගන්න. සම්පීඩන වික්‍රියාව කියලා කියන්නේ E බෙදීම L. සම්පීඩන වික්‍රියාව E බෙදීම L. හරි මේක හරිනේ. ඔන්න දැන් අපි එනවා හූක් නියමයට. මේ පද ටික හඳුනාගත්තා. හූක් නියමයෙන් තමයි මෙන්න මේ අතර වටිනාකම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණේට එන්නේ. හූක් කියන විද්‍යාඥයා මේවා අධ්‍යයනය කරලා එයා වටිනාකමක් සහිතව ඉදිරිපත් කරනවා මේ ප්‍රත්‍යාබල සහ වික්‍රියා අතර ඇති සම්බන්ධතාවය. පැහැදිලිද? භෞතික විද්‍යාව කියලා කියන්නේ වටිනාකම පිළිබඳ විද්‍යාවක්නේ. වටිනාකම් එක තමයි කතා කරගෙන යන්නේ. හරි නේද කතාව? පැහැදිලි ඒ කාරණේ. දැන් බයෝවලදී කණේ ක්‍රියාකාරීත්වය සහ ඒ ඇතිවන අපි මොකෝනම් කටහඬ කොහොමද ඇහෙන්නේ සොර තන්තු කොහොමද තියෙන්නේ ඒවා කතා කරනවා. ඒවා කතා කරලා ඒක බයෝ යනවා. අපි ඒක ඒ පිළිබඳ ඒ කතාව ඊට පස්සේ වටිනාකමක් සහිතව අපි යොදා ගන්නවා. දැන්
උදාහරණයක් වශයෙන් ගත්තහම අර සොරතන්තු ගත්තහමත් අපි කතා කරනවා දැන් පිරිමි කට්ටියන්ගේ සහ ගැහැණු කට්ටියන්ගේ සොරතන්තු වල ප්‍රමාණාත්මකව ඒ බයෝලොජි මම හිතන්නේ ඒකට කියනවා මහත දැන් පිරිමි කෙනෙක් ගත්තාම මහතයි කෙටි මේක පොඩි දිග නෑච්චක මහතයි කෙටි. එතකොට ගැහැණු කෙනෙක්ගේ සොරතන්තු ගත්තාම සිහින් දිගයි කියන කතාව කියනවා. ඒක බයෝල කියනවා මම හිතන්නේ. බයෝ කරන කට්ටිය ඒක කතා කරනවා. ඊට අපි ඒක කතා කරනවා ඒක වටිනාකමක් එක්ක. ඒ කියන්නේ මහත කම්බි ගත්තහම නැත්නම් සිහින් කම්බි කියන්නේ හරස්කඩ වර්ගඵලය සහිත. ඒ කම්බි ගත්තහම කොහොමද සංඛ්‍යාත වෙනස් වෙන්නේ? කොහොමද සංඛ්‍යාත වෙනස් වෙන්නේ? අපි ඒක කතා කරමු. ඒතර අපිට වටිනාකම් එක්ක අපිට ගත්තේ සාසොරේ නිපද වෙද්දි මොන සංඛ්‍යාතේ මොන වර්ගඵල. අර කට්ටිය අරක මේ මෙහෙමයි හැඩේ කියලා ඒ කට්ටිය වර්ධනය කරනවා. අපිට පුළුවන් ඒක ඊට පස්සේ වටිනාකම් එක්ක කරන්න. ඒ වටිනාකම් එක්ක කතා කරලා තමයි ඊට පස්සේ අපි පිරිමි කටහඬවල් වගේම හදනවා. හරිද? කෘතිම නිපදවනවා. දැන් බයෝ කරන කෙනෙකුට මේක කරන්න බෑ. බයෝ විතරක් අධ්‍යයනය කරලා මේක කරන්න බෑනේ. අපි තමයි ඒක ඊට පස්සේ වටිනාකමක් සහිතව අරගෙන ඉව ගන්න. මේ විදිහට කම්බි හදලා නේද? ඒ විදිහට කම්බි හදලා අපි ඒව ගන්නවා. දැන් වයින් එකක් ගත්තාම කඩේ දන්නවා මහත කම්බි වල මහත කම්බියක් ගත්තාම අර අපි කියන්නේ දෝනි ගුණේ ගත්තාම අපි මහත කම්බියක අර තද බල ගතිය. සිහින් කම්බියක් ගත්තාම සිහින් ගතිය. මේ මම නිකන් කියන්නේ නැහැ නිකන් අර බයෝ මට්ටමින් කියන්නේ. අපි දන්නවා මේ හා සම්බන්ධ ගුණ මොනවද කියලා. පිරිමි කෙනෙක්ගේ අර තියෙන හඬේ සැර සහ ගෑනු කෙනෙක්ගේ මේ සැර ඒ සම්බන්ධය උඩ සංඛ්‍යාත වෙනස් වී මේ පරාස ඒව අපිට කතා කරන්න හැකියි. ඒකට අපිට තේරෙනවා සොරතන්තු වල හැඩතලම තමයි ඔය කම්බි වලටත් යන්නේ කියලා අපි නිකන් තේරෙන අදහසක් තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒක දන්න කට්ටිය. ඉතින් මම කියන්නේ එහෙම තමයි මේක යන්නේ. කණේදී වැඩ කරන ආකාර අපි වටිනාකමක් සහිතව කතා කරනවා. පැහැදිලිද? ඉතින් ඔකයි එන්නේ. ඉතින් හූ කියන විද්‍යාඥයා මෙන්න මේ පිළිබඳ අධ්‍යයනය කරලා එයා කියනවා සමානුපාතික සීමාව තුල ඒ මොකක්ද කියන කතාව අපි ඉස්සරහට තමයි සාකච්ඡා කරන්නේ. ඇත්තටම සමානුපාතික සීමාව කියලා කියන්නේ හූක් නියමයේ වළංගු වෙන සීමාව. හරිද? එතකොට සමානුපාතික සීමාව තුල කියන කතන්දරේ අපි මෙතන යෝජනා කරනවා. අපි පස්සේ ඒක අධ්‍යයනය කරලා බලමු. සමානුපාතික සීමාව තුල. මොකද මේ යම්කිසි වස්තුවක් එහෙමත් අපි ගත්තාම ඒකට අපි බලයක් යදුවාම අපි කිව්වා ඒක විරූපණයට ලක් වෙනවා. නැවත ඒක යථා තත්ත්වයටපත් වෙනවා කියන කතන්දර අපි සාකච්ඡා කරුවා. නමුත් එහෙමපත් උනත් මේ හූක් නියමෙන් ඉදිරිපත් කරන කාරණේ වළංගු නොවන සීමා තියෙනවා. හූක් නියමෙන් කියන කාරණේ වළංගු වෙන සීමාවක් තියෙනවා. ඒක තමයි අපි කතා කරන්නේ. පැහැදිලිද? දැන් නිව්ටන්ගේ සිසල් නියමය අපි ගත්තානේ. උත සංවහන තත්ත්වයට තේ ඕනෑම තත්ත්වයකට ගන්න පුළුවන්. හැබැයි ස්වභාවික සංවහන තත්ත්වයට තේ වළංගු වෙන සීමාවක් තියෙනවා. ඒක අපි පැහැදිලි කරනවා. මේකෙත් එහෙමයි. මේකෙත් සමානුපාතික සීමාව තුළ හූ කියනවා සමානුපාතික සීමාව තුළ කම්බියක හෝ දණ්ඩක ඇදුණු හෝ හැකුළුණු කියන කතාව අපි කම්බියක හෝ දණ්ඩක ප්‍රත්‍ය බලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි කියන. ඒ කියන්නේ ප්‍රත්‍ය බලය කියලා කියන්නේ F බෙදීම A කියන එක අනුලෝම සමානුපාතිකයි වික්‍රියාව. E බෙදීම L කියලා කියන. මේක තමයි හූක් නියමෙන් කියන්නේ. සමානුපාතික සීමාව තුළ කම්බියක හෝ දණ්ඩක ප්‍රත්‍යාබලය ඒ වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි කියන. මොන හූක් කියන විද්‍යාඥයා කියන්නේ. ඒත් අපි දන්නවා සමානුපාතික ලකුණ අයින් කර හැකි නියතයක් දාලා. ඒ අනුව F බෙදීම A සමානයි. මෙන්න මේ නියතයේ යම් මාපාංක කියලා අපි හඳුන්වනවා. යම් මාපාංක පැහැදිලිද? යම් මාපාංක මේක තමයි අපිට දැන් හූක් නියමෙන් ගන්න තියෙන්නේ. F බෙදීමේ සමානයි y වරක් e බෙදීමෙන් අපි යම් මාපාංක කියන කාරණේ පොඩ්ඩක් අධ්‍යයනය කරලා ගමු. යම් මාපාංක කියන කාරණේ. හරි. එහෙනම් ලියා ගන්න. හූක් නියම කියලා තමයි හූක් නියම කියලා ගන්න. හූක් නියම. හූක්ගේ නියම කියලා යන්නේ. මොකද මගේ නෙමෙයි. ඒ නිසා හූක්ගේ නියම කියලා දාන්න. හූක්ගේ නියම කියලා ඉවත් කරන්න. හූක්ගේ නියම. එතන හූක් නියම. හරි. ඒක ලියන්න සමානුපාතික සීමාව තුල.
රිවිෂන් ළමයිකට අද දවස් තුල මේක මතක් කරගත්තත් ඇති. සමහර ළමයි මේ පන්තුල සම්බන්ධ වෙන්නේ වීඩියෝ බලන්නේ නැහැ. ඒතකොට ඒ කට්ටිය ඒකෙන් මොකද ඒ කට්ටිය හිතන්න පුළුවන් ප්‍රත්‍යක්ෂතාව අපිට පුළුවන් කියලා. නමුත් ඒ කට්ටියන මේ හූක් නියමයක් හරියට කියාගන්න බෑ. ඉතින් රිවිෂන් කෙනෙක් හරි මේ වීඩියෝ බලලා එහෙම නැත්නම් මේ පන්තියට ඇවිල්ලා දුක් වෙන්න එපා. දවස් තුල ඉගෙන ගත්තේ නැහැ නේ කියලා හිතන්න එපා. මේක වෙන්න පුළුවන් Tamanට සමහරට අධ්‍යයනය කරලා නොකර ගියා නම් විභාගෙදි වැරදෙන්න තිබ්බට පොයින්ට් එක. දැන් අපි මේක අධ්‍යයනය කරමු. මේක ලබා ගත්ත එකත් ලොකු දෙයක්. මේක ගත්ත එකත් ඇති නේද? ඌගේ නියමයෙන් විතරක් අද දවස් තුල ඉගෙන ගත්තත් ඇති ඉතින්. ලොකු දේවල් අහන්නේ නැහැ විභාගෙ කියලා. ඌගේ නියමයක් ලියන්න සමානුපාතික සීමාව තුල. සමානුපාතික සීමාව තුල. සමානුපාතික සීමාව තුල කම්බියක හෝ දණ්ඩක සමානුපාතික සීමාව තුල කම්බියක හෝ දණ්ඩක සමානුපාතික සීමාව තුල කම්බියක හෝ දණ්ඩක ප්‍රත්‍යා බලය සමානුපාතික සීමාව තුල කම්බියක හෝ දණ්ඩක ප්‍රත්‍යා බලය එක්ලෙදී මේ කියන ප්‍රත්‍යා බලය එහි වික්‍රියාවට ප්‍රත්‍යා බලය එහි වික්‍රියාවට ප්‍රත්‍යා බලය එහි වික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ. ප්‍රත්‍යා බලය එහි වික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ. වික්‍රියාවට අනුලෝමව සමානුපාතික. කම්බියක හෝ දණ්ඩක ප්‍රත්‍යා බලය සමාවක් දෙන්න එක නැවත එහි වික්‍රියාවට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික කියන්න එපා. සමානුපාතික තත්ත්ව දෙකක් නේ. එකක් අනුලෝමව අනිත් එක ප්‍රතිලෝම. ඒ නිසා අනුලෝම කියන වචනේ දාගන්න. සාමාන්‍ය සමානුපාතික කිව්වොත් ඒක අනුලෝම තමයි. නමුත් සමානුපාතික තත්ත්ව කියන්නේ අනුලෝම කියලා. සමානුපාතික වේ කියලා ලියලා මෙන්න මේක ගන්න. මේක ලියා ගන්න. F බෙදීම A සමානුපාතිකයි E බෙදීම L කියලා ලියන්න. F බෙදීම A සමානුපාතිකයි E බෙදීම L යටින් දාන්න එනම් F බෙදීම A සමානයි y වරක් E බෙදීම L. F බෙදීම A සමානයි y වරක් E බෙදීම L. හරි නේද? මේකේ y කියන එක අපි ලියාගමු. y කියලා කියන්නේ යම් මාපාංකය. යකින් කියන්නේ මෙහෙම මෙහි y යනු. මෙහි y යනු යම් මාපාංකයයි. යම් මාපාංකයයි. මෙහි y යනු යම් මාපාංකයයි. යම් මාපාංක කියන එක යම් ද්‍රව්‍යයක් සඳහා නියතයක්. යම් ද්‍රව්‍යයක් සඳහා නියතයක්. ඒ කියන්නේ ජකඩවල යම් මාපාංකය මෙච්චරයි. වාහනවල යම් මාපාංකය මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන්. යම් මාපාංක කියන එක. ඒකට ඒක අපිට අර්ථ දක්වන්නත් පුළුවන් ඕනි නම්. දැන් ගොඩක් මේ අත්දැකීම් නැත්තටම මේ විදිහට එන අත්දැකීම් අපි ගත්තොත් F බෙදීමේ සමානයි y වරක් E බෙදීමේ Lනේ. මෙන්න බලන්න යම් මාපාංකයේ අර්ථ දක්වන ආකාරය. එතකොට y කියන එක අපිට ගත්ත හැකි. F බෙදීම A පදේම එකට තියාගන්න. මොකද ඒකටම අපි නමක් දන්නවනේ. බෙදීම E බෙදීම L. අපි දන්නවා අර්ථ දක්වන ක්‍රමයක් තියෙනවා. මේ යටේ එක කෙරුවොත් මේක සමානයි මේක කියලා ලියන්න පුළුවන්. අපි අර දුෂ්ටාරිතා සංගුණයක අර්ථයක්නේ. F බෙදීම A සමානයි ඊටා A v එකට එන v දෙක බෙදීම b කියන එක දාලා ඊට පස්සේ ඊටා සමානයි කියලා අපි ගත්තා. ඒ විදිහට මේකත් ගත්ත හැකි මෙහෙම. එතකොට e බෙදීමේ ලෙක නම් මේක සමානයි මේකට. ඒක ඕනනම් අමතක නම් e බෙදීමේ l සමාන එක විට යම් මාපාංක යන f බෙදීමේ a කියලා ලියලා ආවත් කමන්නේ විභාගෙ. අමතක නම්. මම කියන්නේ එහෙම වෙන්නේ අපිට. දැන් මේක ගත්ත හැකි ද්‍රව්‍යක අපි ද්‍රව්‍යක මේ e බෙදීමේ ලෙකක් කියන්නේ මොකද්ද? ඒකක වික්‍රියාවක් ඇති කරනවා. පැහැදිලිද? ඒකක වික්‍රියාවක් ඇති කිරීම සඳහා ද්‍රව්‍යයක ඒකක වික්‍රියාවක් සඳහා යෙදිය යුතු ප්‍රත්‍යාබලය ඒකේ වික්‍රියාව කරන යෙදිය යුතු ප්‍රත්‍යාබලය එහි යම් මාපාංකය. ඒකීය ඒකක වික්‍රියාවකට පැහැදිලි ඒකක වික්‍රියාවක් සඳහා යෙදිය යුතු ප්‍රත්‍යාබලය එහි යම් මාපාංකය කියලා කිව්වේ. හරි නේද? හරි. y යනු යම් මාපාංකයයි කියලා ලියලා යටින් කියන්නේ මෙහි y යනු යම් මාපාංකයයි. මේ යම් ද්‍රව්‍යයක් සඳහා නියතයකි. මේ යම් ද්‍රව්‍යයක් සඳහා නියතයකි. y වල ඒකක් ගන්න මේ යම් ද්‍රව්‍යයක් සඳහා ඒකි නියතයකි. y හි ඒක කියනවා මොකද්ද? y හි ඒකක ඉතින් කෙලින්ම මේකට ඒකක නැති නිසා y වල ඒක කියන්නේ මේකම තමයි. නිව්ටන් වර්ග මීටරයට ඒ කියන්නේ පීඩනයේ ඒකක නැත්නම් පැස්කල්. අපි ගත්තේ ප්‍රත්‍යාබලයේ ඒකක නිව්ටන් වර්ග මීටරයට කියන කාර්යය.
පැහැදිලිද? නිව්ටන් වර්ග මීටරයට කියලා ගත්තා. ඊට පස්සේ අපිට අර්ධ දැක්වීමට යන්නත් පුළුවන්. අපි ලියන්නේ එතන යම් මාපාංකයේ අර්ධ දැක්වීම කියලා. යම් මාපාංකයේ අර්ධ දැක්වීම. යම් මාපාංකයේ අර්ධ දැක්වීම කියලා ලියන්නකො මාතෘකාව. යම් මාපාංකයේ අර්ධ දැක්වීම. යම් මාපාංකයේ අර්ධ දැක්වීම. ඒක ලියන්නේ මෙන්න මෙහෙම. යම් මාපාංකයේ අර්ධ දැක්වීම ඇතුළත ලියන්න y සමානයි f බෙදීම a. y සමානයි f බෙදීම a. බෙදීම e බෙදීම l කියලා ගන්න. බෙදීම e බෙදීම l කියලා ගන්න. ඊට පස්සේ දාන්න e බෙදීම l සමානයි 1 විට e බෙදීම l සමානයි 1 විට එහෙම යටි කියන්නේ e බෙදීම l සමානයි 1 විට y සමානයි f බෙදීම a වේ කියලා දාන්න. y සමානයි f බෙදීම a. හරි එහෙනම් යට ලියන්න ඒකක වික්‍රියාවක් ඇති කිරීමට යෙදිය යුතු ප්‍රත්‍යා බලය ඒකක වික්‍රියාවක් ඇති කිරීමට ද්‍රව්‍යයක ඒකක වික්‍රියාවක් ඇති කිරීමට ද්‍රව්‍යයක ඒකක වික්‍රියාවක් ඇති කිරීමට යෙදිය යුතු ප්‍රත්‍යා බලය යම් මාපාංකය යෙදිය යුතු ප්‍රත්‍යා බලය යම් මාපාංකය යෙදිය යුතු ප්‍රත්‍යා බලය යම් මේක ඉවරක් හරියි යෙදිය යුතු ප්‍රත්‍යා බලය යම් මාපාංකය ඉතින් යම් මාපාංකය දැන් මේක ප්‍රත්‍යස්ථ මාපාංකය කියලා කියනවා ප්‍රත්‍යස්ථ මාපාංක කියලා කියන්නේ පොදු වචනයක් නැවත ප්‍රත්‍යස්ථ මාපං කියලා කියන්නේ පොදු වචන. මේක මම කියවනේ මේ අපි කතා කරුවට ඇත්තටම මේක ටිකක් ගැඹුරු යනවා. දැන් ගැඹුරු යනවා කියන කාරණේ ගත්තාම මේ ප්‍රත්‍යස්ථ ප්‍රත්‍ය බලයක් කියලා අපි ගත්තානේ. ප්‍රත්‍ය බලයක් ගත්තාම මේක වර්ග බලයක් වන්ත බලය. ඒක එතන ආතන්න ප්‍රත්‍ය බල තියෙනවා වික්‍රියා මේ සම්පීඩන ප්‍රත්‍ය බල තියෙනවා. එතකොට ප්‍රත්‍ය බල යොදන ආකාර තියෙනවා. ඒවත් එක්ක සහ යොදන ද්‍රව්‍යත් එක්ක මේ නියත වෙනස් වෙනවා. වීදුරු වගේ දේවල් වලදී අපි ආයෙ වෙනම කතා කරනවා මේ ලෝහ සඳහා අපි ගන්න එක තමයි යම් මාපාංකි කියලා අපි ගන්න. ලෝහ සඳහා යම් මාපාංකි. ඒතර වායු වලටත් එනවා නිකර මාපාංකි කියලා එකක් අපි කියනවා. නිකර මාපාංකි. ඒතර එතන ඉන්නේ නිකර විරූපණයක් මේ වික්‍රියාවක් කියලා අපි කතා කරනවා. නිකර වික්‍රියාවක් කියන්නේ. ඒතර එතන අදාළ ප්‍රත්‍යාබල එකකුත් තියෙනවා. පැහැදිලි ඊට අදාළ ප්‍රත්‍යාබලක් තියෙනවා. ඒක හැඩය වෙනස් වීමත් එක්ක තවත් වෙනස් වෙනවා තියෙනවා. දැන් ඔය පොතක් මත එහෙම අපි බලය යොදති ඊටක් සංකීර්ණ කතන්දරයක්. පැහැදිලි දැන්. ඒ නිසා තමයි මම කිව්වේ නිකර මාපාංක ඊට පස්සේ මේක සඳහා ගත්තාම මේවා යම් මාපාංක කම්බි සඳහා අපි ගත්තාම ඒවා තියෙන්නේ යම් මාපාංක කියලා අපි යම් මොඩු යම් මාපාංක කියලා කතා කරන්නේ. පැහැදිලි නිසා මේ ප්‍රත්‍යස්ථ මාපාංක කියලා කියන්නේ පොදු වචනයක්. ප්‍රත්‍යස්ථ මාපාංක. විභාගීය ගැටයන් දුන්නොත් එහෙනම් ප්‍රත්‍යස්ථ මාපාංක කියලා ඉතින් ඒ ගානට අදාළව කම්බියක් නම් තියෙන්නේ කම්බියේ මාපාංකේ යම් මාපාංකේ තමයි යෙති. පැහැදිලිද යම් මාපාංකේ තමයි තියෙන්නේ. ඕක මම අර මේ වාතය තුල දුවන ප්‍රවේග සම්බන්ධකෙත් ඕක කතා කරලා තියෙනවා පොඩ්ඩක් බලන්න. වාතය තුල දුවන ප්‍රවේග සඳහා සමීකරණයක් ගත්තත් අපි ඔය කතා කරලා තියෙනවා ඔය මාපාංක පිළිබඳ කතන්දරේ. නිකර මාපාංක කතා පොඩ්ඩක් කරලා ඇති සමහරට. මම ඉස්සර නම් ගොඩක් ලොකුට කිව්වා. දැන් නම් ඒක වැඩි යන්නේ. මේකෙත් මේ ටික ඇති අපි. හරි නේද? ඒක ඔන්න දැන් හැබැයි මෙහෙමයි ඉතින් නිකර මාපාංක වගේ වචන දාලා ඒ ලෙවල් පේපර් එක ගාණක් එන්න පුළුවන්. එතකොට මම නිකර මාපාංක කරලා නැති වුණාට ඒක මට පටවන්න එපා. මොකද ඒ කට්ටිය ඒ සඳහා අවශ්‍ය වටපිටාව හදනවා. හදලා තමයි රචනා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ඡේද ප්‍රශ්නයක්. ඒකෙදි ඒක කියනවා මෙන්න මේක නිකර මාපාංක ලෙස අර්ථයක්. මට මතකයි නිකන් එහෙම එකක් තිබ්බද. ඒත් අපි ඒ අර්ථයත් එක්ක යනවා. එච්චරයි. පැහැදිලිද? ඒක ගැටලුවක් නෑ. ඇත්තටම අපිට දැන් මේක පාඩම ඉගෙන ගත්ත අපිට ඊට පස්සේ එතනින් එහාට එනෙව එච්චරම අමාරුවක් නෑ. මොළ බේස් එක තියෙනවනේ පොඩ්ඩක්. පැහැදිලිද? ත්‍රිකෝණමිතිය මුල් ටික දන්න කෙනෙක් දන්න ඊළඟට එතනින් එහාට අපිට පුළුවන් ඒ ආශ්‍රයෙන් දේවල්. හරි කොහොමද කමක් නැහැ. y සමාන f බෙදීමේ e බෙදීමෙන් ඒකක වික්‍රියාවක් ඇති කිරීම සඳහා යෙදිය යුතු ප්‍රත්‍ය බලය යම් මාපාංක කියලා අපි ගත්තා. දැන් අපි දන්නවා යකඩ වගේ එකක් ගත්තොත් එහෙම ලෝහ ජාති වල මේ යම් මාපාංකයේ වැඩි අගයක් වෙනවා. ඇයි වැඩි අගයක් වෙනවා කියන්නේ හරිනේ. ඒකක වික්‍රියාවක් සඳහා යෙදිය යුතු බලය යකඩයක් එකක් වගේ අදිද්දි අපිට
එක විතතියක් සඳහා යොදන්න ඕනේ බලය වැඩි කියලා තේරෙන්නේ නැද්ද? රබර් පටියකට වගේ එහෙම නෙමෙයි. පැහැදිලිද? ඔක අර දුෂ්ටාවිතා සංගුණකේ වගේ තමයි. හරිද? නිසා ඒකත් පොඩ්ඩක් ලියාගමු. ලියන්න යටින් ලියාගන්න යකඩ කමාවක් වාණේ වැනි දැඩි ද්‍රව්‍ය සඳහා. දැඩි කියලා කියන අර්ථය මෙතන තියෙන ටිකක් අර අම්මාපාගේ වැඩි කියන එකයි. යා නැතු මේ දෘಢ වස්තු කියන එක නෙමෙයි. දෘಢ ද්‍රව්‍ය කියන එක නෙමෙයි. දැඩි කියන එක. දැඩි යකඩ වාණේ වැනි දැඩි ද්‍රව්‍ය සඳහා යම් මාපාංකයේ විශාලගයක් වන අතර යකඩ වාණේ වැනි දැඩි ද්‍රව්‍ය සඳහා යම් මාපාංකයේ විශාලගයක් වන අතර රබර් වැනි ද්‍රව්‍ය සඳහා මේ කුඩා අගයකි.